අයිබෝන් අද ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික්ස් YouTube channel එකෙන් ඔයගොල්ලන්ට අලුත් ප්‍රොඩක්ට් එකක් ගෙනල්ලා තියෙනවා. ප්‍රොඩක්ට් එක ඇවිල්ලා ප්‍රොෆෙෂනල් මයික්‍රොෆෝන්, ඒ වගේම ඩයිනමික් මයික්‍රොෆෝන්, ඒ වගේම ඔයගොල්ලන්ගේ XLR පෝට් එකක් තියෙන ඕනම මයික්‍රොෆෝන් එකක් වයර්ලස් කරන්න පුළුවන් යුනිට්ස් දෙකක් තමා තියෙන්නේ. මේකේ රිසීවර් එකයි ට්‍රාන්ස්මීටර්ස් දෙකකුයි ඇතුළත් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක බොක්ස් එකේ තියෙන්නේ සහ මේක කොහොමද වැඩ කරන්නේ, මොනවගේ ප්‍රයෝජනයක් අපිට මේකෙන් ගන්න. මේක එන්නේ මේ වගේ පොඩි බොක්ස් එක. ඉතින් මේක ගහලා තියෙනවා ප්‍රොෆෙෂනල් මයික්‍රොෆෝන් ෆෝන් කියලා. රෙකෝඩින් ඉන්ස්ට්‍රුමන්ට් ඒ ඕන එකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ වාසිය තියෙන්නේ ඔයගොල්ලන්ගේ තියෙන ඕනම XLR පෝට් එක තියෙන මයික්‍රොෆෝන් එකක් මේක හරහා මේ වයර්ලස් කරගන්න පුළුවන්. ඉතින් මේ බොක්ස් එක අපි ඕපන් කරලා බලමු. ඕපන් කරපුවාම මේ වගේ මැනුවල් එකක් අපිට මුලින්ම තියෙනවා. මේකේ තියෙනවා සියලුම මේ මයික්‍රොෆෝන් එක ගැන තියෙන විස්තර, මයික්‍රොෆෝන් රිසීවර්ස් ගැන තියෙන විස්තර ටික. මේක තියෙන්නේ නම් චයිනා ලැන්ග්වේජ් එකකින්. ඒක ප්‍රශ්නයක් නෑ, ඔයගොල්ලන්ටත් මේක තේරුම් ගන්න පුළුවන්. බොහොම සරල විදිහට තියෙන්නේ. ට්‍රාන්ස්මිටර් එකයි රිසීවර්ස් දෙකකුයි තියෙන්නේ. ඉතින් මම මේක පැත්තකින් තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ හම්බ වෙනවා මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට මොකක් හරි ඔයගොල්ලන්ගේ මික්සර් එකකට හෝ සවුන්ඩ් කාඩ් එකකට, ඒ වගේම ඔයගොල්ලන්ගේ JBL ස්පීකර්ස් වලට ඕන එකකට මේක කන්වර්ට් කරගන්න මේ විදිහේ ජැක් සෙට් එකක්. ඉතින් මේක වර්ග දෙකටම දීලා තියෙනවා, මේල් ෆීමේල් දෙකම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේකත් පාවිච්චි කරන විදිහ. ඒ වගේම මේට අමතරව මේක ඇවිල්ලා තියෙනවා මේ ට්‍රාන්ස්මිටර්ස් රිසීවර්ස් රීචාර්ජබල්. ඉතින් type C ෆෝන් කේබල් එකක් දීලා තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ගේ තියෙන ෆෝන් චාර්ජර් එකකින් මේ රිසීවර්ස් ඔක්කොම චාර්ජ් කරගන්න පුළුවන්. මේ ටික තමයි මේකේ අමතරව ඇවිල්ලා තියෙන වැඩිපුර ටික. ඊට පස්සේ තියෙන රිසීවර්ස් දෙකයි ට්‍රාන්ස්මිටර්ස් එකයි. අපි බලමු ට්‍රාන්ස්මිටර් එකයි රිසීවර් එකයි කොහොමද මේකේ තියෙන්නේ. මේ වගේ පොලිතින්ස් වල තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක ඇවිල්ලා මයික්‍රොෆෝන් එකට ගහන්න ට්‍රාන්ස්මිටර් එකක්. ඒ වගේම ආයි තියෙනවා තව මේ තියෙන්නේ රිසීවර් එක. මේකේ තියෙන තනි පවර් බටන් එකක් විතරයි. මෙතන ඩිජිටල් ඩිස්ප්ලේ එකක් එනවා. මේ තියෙන්නේ අනිත් ට්‍රාන්ස්මිටර් එක. මේ විදිහට ට්‍රාන්ස්මිටර්ස් දෙකයි රිසීවර් එකයි තමයි තියෙන්නේ. ඉතින් මේ ට්‍රාන්ස්මිටර්ස් පාවිච්චි කරන්නේ මයික්‍රොෆෝන් වලට, රිසීවර් එක පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ගේ මික්සර් එකකට හරි. ඒ වගේම මේ කන්වර්ටර් සරහා ඔයගොල්ලන්ගේ JBL ඕන හැකට මේක ගහන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා තියෙන්නේ XLR ports. අපි බලමු කොහොමද මේක ඔන් කරපුවාම සහ මේකට අපේ තියෙන ඩයිනමික් මයික් එකක් ගහලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මම මුලින්ම ඩයිනමික් මයික් එකට මේක ප්ලග් කරන්න හැටි පෙන්නන්න. මේ වගේ normal මයික් එකක් අරගත්තා. මේ ක්ලිප් එක මේකට ගහන්න තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ මෙතන තියෙන රිසීවර් එකක් ඔයගොල්ලන්ගේ ඕනම එකකට මේක ගහන්න පුළුවන්. ඉතින් මේ කන්වර්ටර්ස් මෙතනට හයි කරන්න පුළුවන්. මේ කන්වර්ටර් එකක් දීලා තියෙනවා. මෙන්න මේ කන්වර්ටර් එක මේකට හයි කරගත්තාම ඔයගොල්ලන්ගේ JBL එකට හරි ඔයගොල්ලන්ගේ තියෙන ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකකට මික්සර් එකකට ගහන්නත් පුළුවන්. මේක කෙලින්ම ගහන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක ඔන් වුණාම පේන්නේ මෙතන පවර් ඔන් කරගන්න පුළුවන්. මේ විදිහට බැටරි ලයිෆ් එක පෙන්නනවා, සිග්නල් එක පෙන්නනවා. මේ පැත්ත ඔන් වෙනකම් මේ සිග්නල් ඔයගලන්ට පේනවා ඇති. මේකේ මම ලං කරලා පෙන්නන්නම්. මෙන්න මේ සිග්නල් ලෙවල් එක බ්ලින්ක් කරනවා. ඒ කියන්නේ මේ පැත්තේ රිසීවර් එක ඔන් වෙලා නැහැ, ට්‍රාන්ස්මිටර් එක විතරයි වැඩ කරන්නේ. ඊට පස්සේ මෙතන රිසීවර් එක ඔන් කරපුවාම ඒකෙත් ටක් ගාලා සිග්නල් ලෙවල් දෙකම මෙන්න මේ විදිහට බැලන්ස් එකට පෙන්වන්න. ඉතින් මේ විදිහට තමයි මේ දෙක වැඩ කරන්නේ. එතකොට මෙතන ඔයගොල්ලන්ට තියෙන මේ බටන්ස් වලින් කරන්න පුළුවන් වැඩ. ඉතින් මයික් එකේ ඔයගොල්ලන්ට මයික් එකේ වොලියුම් එක වෙනම අඩු වැඩි කරන්නත් පුළුවන්. ඒ වගේම මයික් එකේ ඉකෝ ලෙවල් එක හදන්නත් පුළුවන්. ඒ කියන්නේ වාව් ඉෆෙක්ට් එක කටහඬේ ඒක හදන්නත් පුළුවන්. ඉතින් මම මේක පැත්තකින් තියාගන්න. මේක නම් මුකුත් වෙන කරන්න දෙයක් නැහැ. මේකේ තියෙන මෙච්චරයි. චාර්ජ් කරගත්තාම බැටරි ලයිෆ් එක පෙන්නනවා. මේක ඕක පවර් ඔන් කරන්න විතරයි තියෙන්නේ. මේවා තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට සෙටින්ග්ස් හදා ගන්නවා නම්. ඒකෙත් ලොකු දෙයක් නෑ. මේ බටන්ස් මෙහෙම ඔබපුවාම මේ පෙන්නන්නේ ඉකෝ ලෙවල් එක. ඉතින් මේක මෙහෙම වැඩි කරන්න පුළුවන්. E අකුර පෙන්නනවා මෙතන. E අකුර කියන්නේ ඉකෝ ලෙවල් එක. ඒක වැඩි කරන්න පුළුවන් අංක 5 වෙනකම්. ඊට පස්සේ ඒක චුට්ටක් මෙහෙම දෙපාරක් විතර ඔබපුවාම ඔයගොල්ලන්ට මේක U කියලා පෙන්වන්න ගන්නවා. ඒ කියන්නේ මයික් වොලියම් එක. මේ ඉතින් මෙන්න මේ මයික් වොලියම් එක 16ට වෙනකම් වැඩි කරන්න පුළුවන්. ඉතින් මාර ගේන් එකක් තියෙනවා මේකේ. මට ඉතින් මේ වීඩියෝ එකෙන් මයික් එකේ ගේන් එක පෙන්වන්න විදිහක් නැහැ. හරි ක්ලියර්, මොකුත් නොයිසස් නැහැ.
ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන් ඔගොල්ලන්ට ඔගොල්ලන්ගේ ස්ටුඩියෝ මයික් එක BM800 කියන මයික් එකටත් මේ යුනිට් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වයර්ලස් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ මේ විදිහට රිසිවස් දෙකක් තියෙන හින්දා ඔයගොල්ලන්ට ඉන්ස්ට්‍රුමන්ට් එකකට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එකක් කියන්නේ ස්ටුඩියෝ මයික් එකට පාවිච්චි කරලා අනිත් එක මේ වගේ මයික් එකකට පාවිච්චි කරලා ඔයගොල්ලෝ ගිටාර එකක් ප්ලේ කරනවා නම් ගිටාර එක ළඟට මේ මයික් එක තියන්න පුළුවන්. මේකෙන් ඔයගොල්ලන්ට වොයිස් දෙන්න පුළුවන්. ඉතින් වයර් ඇදගෙන දඟලන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දෙකම එකපාර ඔන් කරගත්තාම දෙකමත් වැඩ කරනවා. ඉතින් දෙකෙන්ම මයික්ස් දෙක වැඩ කරනවා එක රිසීවර් එකයි. ඒ විදිහට තමයි ඉතින් මේක වැඩ කරන්නේ. මේකේ සවුන්ඩ් අවුට්පුට් එකක් චෙක් කරලා මට පෙන්නන්න ක්‍රමයක් නැහැ. මොකද ඒක ක්වොලිටි එකක් කියලා හොයන්න බෑ. ඉතින් මයික් එකේ ඔයගොල්ලන්ගේ මයික් එකේ ක්වොලිටි එක අනුව මේකෙන් වෙන්නේ ඇත්තටම ට්‍රාන්ස්මිට් වෙන එක. ඉතින් ට්‍රාන්ස්මීටර්ස් පැත්තේ කිසිම හම් නොයිස් මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේ තමයි ඉතින් මේක වැඩ කරන්නේ. හරි ලේසි පාවිච්චි කරන්න. ඕනම මයික් එකක් ගාලා වයර්ලස් කරගන්න පුළුවන්. ඉතින් ඔක තමා මේ යුනිට්ස් දෙක ගැන අපිට ඔයගොල්ලන්ට ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයගොල්ලන්ට තව වැඩිපුර යමක් දැනගන්න ඕන නම් ඔය පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම එකට ඉක්මනින් පිළිතුරු. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට අපේ ට්‍රිලියන් ඉලෙක්ට්‍රොනික්ස් Facebook page එකේ මම සියලුම මිල ගණන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ටෙලිෆෝන් නම්බර්ස් උත් තියෙනවා. ඒ වගේම මේ YouTube වීඩියෝ එක අවසානයේත් මගේ ටෙලිෆෝන් නම්බර්ස් අපේ shop එකේ නමත් එක්කම සඳහන් කරලා තියෙනවා. ඒවට කෝල් කරලා විස්තර දැනගන්නත් පුළුවන්. මිල ගණන් page එකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් COD ක්‍රමයට. අපිට WhatsApp message එකක් මාර්ගයෙන් ඔයගොල්ලන්ගේ විස්තර යොමු කරලා නම් ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකක් සමග කට්ටියටම සුබ දවසක්.